ඉරිදා දවසක් කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට අපි අපේ ගෙවල් වල වැඩවලට කාලය යොදවන දවසක්නේ. ඉතින් අදත් ඒ වගේ දවසක්. අපි දැනත් ටිකක් උදේම නැගිට්ටවන මොකද අපේ වත්තේ ඉවර කරගන්න වැඩ ටිකක් තියෙනවා. ඉවර කරගන්න කිව්වට ඉවර කරගන්න බෑ. ඉතින් අද අවුව වැටෙන්න කලින් පුළුවන් තරම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපේ ගාඩන් එක. ඉතින් ඊ රෑ නම් පොඩි වැස්සක් ගිහිල්ලා තියෙනවා. දැන් නම් හරිම සීතලයි. වත්ත සුද්ධ කරනවට අමතරව අපි මේ දවස්වල එළවලු අපිට පුළුවන් හැමදේම හදනවා වත්තේ ඉඩ තියෙන නිසා. මේ වීඩියෝ එකේ ඉස්සරහට මම පෙන්නන්නම් අපි මේ වෙනකොට මොනවද අපි වත්තේ හදලා තියන්නේ කියලා. මෙයාත් ඉතින් උදේම අපිත් එක්කම නැගිටලා දැන් ඉතින් ඇවිද ඉන්නවා හැමතැනම. මෙයාට හොඳට ඉඩ තියෙනවා ඉතින් මෙහෙ ඇවිදින්න කරන්න. උදේට මම ඉක්මනට හදා ගන්නත් පුළුවන් නිසා සෑන්ඩ්විච් එකක් තමයි හදන්න යන්නේ. ඉතින් එතකම් මම අපි දෙන්නටම කිරි කෝපි දෙකක් හදාගත්තා. මම නම් හරිම ආසයි කෝපි රස වැඩිපුර එන සීනි අඩුවෙන් පොඩක් තිත්ත රසට වගේ කිරි කෝපි බොන්න. ඉතින් ඒ අතරෙම මම බිත්තර දෙකකුත් තැම්බෙන්න තිබ්බා සෑන්ඩ්විච් එකේ ෆිලින් එක හදාගන්න. ඉතින් මේ තියෙන කුකුගේ කිරි එක එයාත් දෙම නැගිට්ටනේ. ඉතින් දවස පටන් ගන්න කිරි එකක් බීලා තමයි. කෑම කන්න නම් හරිම හොර ළමයෙක් තමයි මේ. ගොඩක් වෙලාවට දවල්ට කන්නෙම නැති තරම් රැට තමයි පොඩ්ඩක් හරි කෑවොත් ඉතින්. බිත්තර ටිකක් තැම්බෙන අතරේ මම ලුණු ටිකකුත් චොප් කරගත්තා. පාන් ටිකක් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මම තැම්බුණ බිත්තර ටික හොඳට මේ වගේ පොඩි කරගත්තා. ඊට පස්සේ කපාගත්ත ලුණු ටිකයි ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි එකතු කරලා ආයෙම හොඳට කලවම් කරගත්තා. අන්තිමට මායනස් ටිකක් දාලා මේ ඔක්කොම හොඳට එකට කලවම් කරගත්තා. ওই ටික විතරයි මම අද ෆිලින් එකට එකතු කරන්නේ. වෙන කිසිම දෙයක් දාන්නේ නැහැ. ඊට පස්සේ මේ ෆිලින් එක පාන් පෙත්ත උඩ මේ විදිහට තියාගන්න විතරයි තියෙන්නේ. හරිම ලේසි ඉක්මනටම හදාගන්නත් පුළුවන්. ඉතින් ඔන්න මගේ එග් සෑන්ඩ්විච් එක නම් රෙඩි. හරිම රසට තිබුණා. ඉතින් ඉක්මනට මේක කාලා දැන් අපි එළියට යනවා වැඩ පටන් ගන්න. මොකද දැන් අවුව වැටිගෙන තමයි එන්නේ. කඩෙන් ගෙනාපු ඉඟුරු වලයකින් පැල කරගත්ත මගේ ඉඟුරු පැලේ තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. මෙයාට නිතරම එළිය බලන්න ඕනේ. හැබැයි තාප්පේ තියෙන නිසා මෙයාට එළිය පේන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනට පුටුවක් තියලා දුන්නා. එයාට ඕන වෙලාවට මෙතනින් බලාගෙන ඉන්න. වර්ග කීපයක් හැදුවට මොකද මෙතන පැල උනේ වට්ටක පැල දෙකක් විතරයි. ඊට අමතරව අපි තිබ්බට පැලයකුත් මෙතන හිටෙව්වා. ඊට පස්සේ තමයි දැක්කේ තව චූටි තිබ්බට පැලයක් මෙතනම තිබිලා තියෙනවා. අපි ඊයේ තමයි ඒක දැක්කේ. ඊළඟට මෙතන තියෙනවා අතු ගෝව පැල 3ක්. ඉතින් මේකේ සමහර කොළනම් සත්තු කාලා තිබුණා. හැබැයි තාමත් ඉතින් අපි පරිස්සමට බලා ගන්නවා. කොහොම හරි මේ පැල 3ත් ලොකු කරගන්න ඕනි. ඊළඟට මම ඔයාලට පෙන්වන්නේ පුංචි පාත්තියක්. බලන්නකො මොනවද තියෙන්නේ කියලා. මෙතන මෑකරල් පැල 3ක් තියෙනවා. ඊට අමතරව හම්බෙන් පැලවුන පලා ගහක් තියෙනවා. ඊට අමතරව මුකුණු වැන්න තියෙනවා. මම කඩෙන් ගෙනාව මුකුණු වැන්න මිටියක් එහෙමම මෙතන නිකම්ම දාලා තිබ්බා. ඉතින් ඒ ටික තමයි මේ ආයෙම පැලවෙලා තියෙන්නේ. ඊට එහා පැත්තෙන් මම ගොටුකොළ පැල 6ක් වගේ හිටෙව්වා. හැබැයි මේ වෙනකොට පැල 3ක් තමයි පොඩ්ඩක් දළු දාලා වගේ තියෙන. අනිත් ඔක්කොම ටික අවුවට පිච්චිලා ගිහිල්ලා තමයි තිබ්බේ. ඊළඟට ඔයාලට පේන්න තියෙන්නේ මේ අපේ රතු තම්පලා පාත්තිය. ඉතින් අපි යට ඉහළ තමයි මේ පැල ටික හදාගත්තේ. ඉතින් තව පැල ගොඩක් තිබ්බා. හැබැයි මේ පැල ටික තමයි හොඳට සරුවට හැදුනේ. මෙතන පැල 20කට වඩා තියෙනවා. ඉතින් අපි දෙන්නට නම් මේ වැඩිත් එක්ක ඊට අමතරව මෙතන බතල වැලකුත් තියෙනවා. ඇත්තටම මේක වෙන තැනක තමයි තිබුණේ. අපි ගලවලා මෙතන හිටෙව්වා. තාම නම් මැලවිලා වගේ තමයි තියෙන්නේ. එතනම චුට්ටක් එහාට වෙන්න මේ වගේ ලෙමන් ගහක් තියෙනවා. මේකේ ගෙඩි කීපයක්ම තියෙනවා. ඉතින් මේ තියෙන ලෙමන් මලක් ඔයාලට පේනවා නම් අර පොඩ්ඩක් ඇතුළට වෙන්න ලොකු ලෙමන් ගෙඩියක් තියෙනවා. මේ ඔක්කොම ටික සුද්ධ කරන්න ඕනේ. අපි ඉතින් මොනවා හරි හදන්න බලාගෙනම තමයි තැන් බෙදාගෙන සුද්ධ කරන්නේ. මොකද එහෙම නැත්නම් හදිසිය හරි වැස්සක් ආවොත් මේ ඔක්කොම සෝදගෙන යන නිසා මේ වෙනකොට අපි සුද්ධ කරපුව හැම තැනම අපි මොනවා හරි හිටෙව්වා. ඉතින් මේ ටිකත්
බෙදාගෙන හැමදාම පොඩ කරන්න ඕනි. ඉතින් මං ගෙදර ඉන්න දවස්වලත් එළවලු වගා කරා. ඉතින් ඊට පස්සේ දැන් අවුරුදු 3කට වගේ පස්සේ තමයි දැන් ආයෙමත් මේ වගා කරන්න පටන් අරන් තියෙන්නේ. ඉස්සර නම් මං තනියම තමයි කරේ. දැන් නම් හස්බන්ඩ්ත් ඉන්නවා. අපි දෙන්නම තමයි මේ දේවල් කරන්නේ. ටිකක් හවස් වෙන අපි හිතාගෙන ඉන්නවා ටවුන් එකට යන්න. මොකද අපිට තව හදන්න එළවලු මොනවා හරි අරගෙන එන්නත් ඕනේ. ඒ වගේම මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික හදන්න පොට්ස් ටිකක් ගන්නත් ඕනි. මම පෙන්නන්නම් ඔයාලට මොනවද අපි ගන්න කියලා. මෙයා මෙහෙම ඉද්දි නම් හරි නපුරු පාටයි. හැබැයි මං හරි මාසයි මෙයා මේ ඉන්න පෝස් එකට. ඊළඟට මං ඔයාලට තවත් එක පාත්‍යයක් පෙන්නන්නම්. මේ පාත්‍යය වැඩිපුරම තියෙන්නේ බණ්ඩක්ක පැල. අපි වෙනම පොට්වල බණ්ඩක්කයට පැල කරලා තමයි පැල හදාගෙන මෙතන ආයෙම පැල කරේ. මෙතන බණ්ඩක්ක පැල 10කට වගේ කිට්ටු වෙන්න තියෙනවා. ඊට අමතරව කෝපි පැල තියෙනවා, තව කේකිරි තියෙනවා, ඒ වගේම තව වට්ටක්ක වැලකුත් මෙතන තියෙනවා. ඉතින් මේ ටික සහ මං කලින් පෙන්නපු ටික තමයි දැනට අපි හැදුවේ. ඉතින් තව මේ වත්ත පිරෙන්නම අපි වගා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අද හවසට අපි යන්නෙත් ඒකමයි, තව මොනවා හරි අරන් එන්න. ඉතින් මේ ටික තමයි උදේ හස්බන්ඩ් සොද්ද කරේ. අපි මෙතන ලස්සනට තනකොළ හිටවන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊයේ රෑ වැහපු නිසා පොළව හොඳටම පෙකිලා තමයි තිබුණේ. ඉතින් මේ වගේ ලොකු පැල උදුළු ගන්නවට වඩා ලේසි වුණා අතින් ගලවලා අයින් කරන එක. ඉතින් හස්බන්ඩ් එක පැත්තක් සුද්ධ කරනවා, මම මෙතන මේ ටික ගලවලා අයින් කරනවා. මොකද අද අපි හවසට ගේන පැල ටික මෙතන තමයි හදන්න හිතාගෙන ඉන්නේ. ඊට කලින් මෙතන හොඳට සුද්ධ කරලා පාත්තියක් දාගන්නත් ඕනි. මට ආසයි තව කැරට්, එතකොට කරවිල, පිපිඤ්ඤා, තක්කාලි, ඒ වගේ තව දේවල් මේ අපේ වගාවට එකතු කරගන්න. ඉතින් අද ගොඩාක් තැන්වලට නම් අපිට යන්න විදියක් නැහැ. එක තැනකට තමයි යන්නේ. ඉතින් බලමු අපි එතන මොනවද තියන්නේ. තිබ්බොත් අරගෙන එමු. මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තියන්නේ අපි ගත්ත දේවල්. පැල ටිකකුත් ගත්තා, ඒ වගේම පෝච්චි ටිකකුත් ගත්තා, තව ඇටපකට් ගත්තා, පොහොර ගත්තා, ටික ටික හැමදේම ගත්තා. මම ඔයාලට එකින් එක පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා. අපි හිතාගෙන ගියේ නැති ඒවත් ගත්තා. හැබැයි මේක කොච්චි පැලයක්, ඇද්දල කොච්චි කියලා තමයි කිව්වේ. මාත් කලින් දැකලා තිබුණේ නැහැ. ඉතින් ගත්තා බලන්න ඒකිනුත් පැලයක්. මේ එක පැලයක් රුපියල් 100ක් වගේ තමයි උනේ. ඊළඟට මං ගත්තා මිංචි පැලයක්. ඉතින් මේක නම් නිකමටවත් හිතාගෙන හිටපු පැලයක් නෙවෙයි ගන්න. හැබැයි දැක්කම ගන්න හිතුණා. මොකද මේ දවස්වල රස්නෙත් එක්ක ගොඩාක් බීම ಜಾති හදනවා ගෙදර. ඉතින් මිංචි දාලා හදන්න පුළුවන් හන්දා මම මිංචි පැලයකුත් ගත්තා. මේ පැලයටත් මට මතක විදිහට 100ක් හරි 150ක් හරි වගේ තමයි උනේ. ඊළඟට අපි ගත්තා අමු මිරිස් පැල ටිකක්. මෙතන පැල 12ක් තිබුණා. මේ එක පැකට් එකම රුපියල් 100ක් වගේ තමයි උනේ. පැල 12ක් තියෙනවා. සමහර පැලවල මල් එහෙමත් පිපිලා තමයි තිබුණේ. අමු මිරිස් හදන්න නම් මට පොඩ්ඩක්වත් මතක් වෙලා තිබුණේ නැහැ. මේක දැක්කම තමයි මතක් වුනේ. ඊට පස්සේ ඉතින් ඒකත් අරගත්තා. ඊළඟට මම ගත්තා සෙලරි පැලයක්, එහෙම නැත්නම් සැල්දිරි පැලයක්. ඉතින් මේකත් හිතාගෙන හිටපු පැලයක් නන් නෙවෙයි. අර දැක්කහම ගන්න හිතුන පැලයක්. ඉතින් මේකෙන් තව පැල හදාගන්නත් එක්ක තමයි මම මේකත් අරගත්තේ. මට මතක විදිහට මේක රුපියල් 230ක් වගේ තමයි උනේ. ඊට වඩා අඩුද මන්දා මට හරියටම ගාණ මතක නැහැ. ඉතින් මේක හදන්න මම වෙනම පෝච්චියකුත් ගත්තා. ඉතින් මම ඒකත් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ පැල වර්ග 4 තමයි අරගත්තේ. ඊට අමතරව මෙන්න මේ තක්කාලියට පැකට් එකයි දඹලට පැකට් එකයි ගත්තා. වෙන මම හොයාගෙන ගියපු ඒවා එකේ තිබුණේ නැහැ. ඉතින් මේ දෙක විතරක් අරගත්තා. මේ එක පැකට් එකක් රුපියල් 80ක් වගේ තමයි උනේ. ඊළඟට අපි ගත්තා පොහොර පැකට් දෙකක්. පොහොර කිව්වට මේ යූරියා පැකට් දෙකක් ග්‍රෑම් 500 පැකට් දෙකක් තමයි අරගත්තේ. එක පැකට් එකක් රුපියල් 300ක් වුණා. ඊළඟට මෙන්න මේ පොඩි මල් පෝච්චි ටික ගත්තා. මේකෙන් 10ක් ගත්තා මම. එකක් රුපියල් 80ක් වගේ තමයි උනේ. මේ ටික ගත්තේ මම මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් තියෙනවා. ඒ ටික හදාගන්න. මෙන්න මේ වගේ තමයි. මේක හරි පොඩි. මේකෙන් 10ක් ගත්තා.
ඊළඟට මම මෙන්න මේ ටිකක් ලොකු පොට් එක ගත්තා මේ සෙලරි පැලේ හදන්න. ඒකටම තමයි මම මේක ගත්තේ. මේක රුපියල් 330ක් වගේ තමයි 350ක් වගේ තමයි උනේ. ඊළඟට මෙන්න මේ දිග පොට් එක මම ගත්තා මිංචි පැලේ හදන්න. මේ හස්බන්ඩ් පෙන්නන්නේ මේකේ හෙල් කරන්න ඕනේ තැන් හතරක් තියෙනවා මේකේ වතුර බහින්න. ඉතින් මේක මිංචි පැලේ හදන්න ගත්තා. ඊට පස්සේ ඔන්න ඔය ටික තමයි අද ගිහිල්ලා අරගත්තේ. ඉතින් දැන් නම් ගොඩක් හවසලා හදන්න වෙලාව මදි. හෙට උදේ තමයි අපි මේ ටික හදන්න ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ මම අර පෝච්චි ටික ගත්තේ මෙන්න මේ ටික හදන්න. ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික හදන්න. ඉතින් ඒකත් හෙට උදේටම හදමු. මම එතකොට ඔයාලට ඒ ටික පෙන්නන්නම්. එහෙනම් හෙට උදේට ආයෙම හම්බෙමු. පහවදා උදේ මාන්න කාලා බීලා ඉක්මනට අපි ආයෙම වැඩ පටන් ගන්නයි හදන්නේ. ඉතින් සෙලරි පැලයි මිංචි පැලයි අපි හවසම හදලා ඉවරයක් කරා. අනිත් ටික තියාගත්තා අද හදන්න. ඉතින් මේ හදන්නේ ඉස්සරළම මිරිස් පැල ටික හදා ගන්න. ඉතින් මෙතන තමයි කොච්චි පැලේ අම්මේස් පැලේ අපි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් හස්බන්ඩ් ඉස්සරළම ඔන්න කොච්චි පැලේ හැදුවා. ඒකට වතුර ටිකකුත් දාලා ඊළඟට මේ හදාන්නේ අමු මිරිස් පැල 12ට වලවල් 12ක් කපා ගන්න. ඊට පස්සේ අපි දෙන්නම එකතු වෙලා මිරිස් පැල 12ක් මේ විදිහට හදලා ඉවර කරා. ඊට පස්සේ අපි හදන්නේ පොහොර දාන්න. මේ තියෙන යූරියා. ඉතින් අපි හදපු හැම එළවලුවටම මේ වගේ පොහොර පොඩ දැම්මා. සමහර පැලවලට නිකම්ම උඩින් පොළව උඩින් අපි පොහොර දැම්මා. සමහර ඒ වගේ මුල ළඟ පොඩි වලක් කාරලා ඒකට පොහොර ඇට ටිකක් දාලා ඊට පස්සේ වල වහලා දැම්මා. ඊට පස්සේ චූටි පාත්‍යයක් හදලා ඒකට අපි ගෙනාව දඹල ඇටයි තක්කාලි ඇටයි දාලා මේ වගේ පොඩි ඉරි ඇඳලා ඒවට ඇට ටික දාලා වැහුවා. ඉතින් මෙතන පැලවුණාට පස්සේ අපි මෙතනින් ගලවලා වෙන තැනක හදන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ තියන්නේ මේ චූටි පාත්‍ය. ඉතින් දැන් නම් අපි ගෙනාව ඔක්කොම ටික හදලා ඉවරයි. ඉතින් ආයෙ හදනවා නම් ආයෙ ගේන්න ඕනේ. ඊට අමතරව මම තව පොඩි වැඩක් කරා. මම ඒක වීඩියෝ එකේ අන්තිමට ඔයාලට පෙන්නන්නම්. මේ ටිකටත් අපි පස් පුරව ගත්තා. ඉතින් ඊළඟට මේ පැල ටිකත් හදලා ඉවර වුණාට පස්සේ අදට වැඩ ඉවරයි. ඉතින් මේ ටිකත් මම මේ හදාගන්න තමයි ඉන්නේ. ඉතින් මේ ටිකත් හදාගෙන ඉවරයි. ඉතින් දැන් නම් වත්තේ වැඩ ටික අදට ඔක්කොම ටික ඉවරයි. ඉතින් හෙට තමයි හෙට පොඩි කෑල්ලක් ආයෙම සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා මොනාරි හදන්න ගේන්න ඕනේ. ඉතින් දැන් නම් වැස්සකුත් එන්නයි හදන්නේ. ඉතින් මම ගේ ඇතුළට යනවා. තව පොඩි දෙයක් මට ඔයාලට පෙන්නන්න තියෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ. මේ තියන්නේ එක මේ මම අබෑට ඒ වගේ මුළු හාල් සහ කොත්තමල්ලි මේ වගේ ග්ලාස් 3කට පොඩ දාලා ඒකට වතුර දාලා තියෙනවා පැලවෙන්න. මම මේ ටිකත් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. මගේ වගාවට එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේක පැලවෙනකම් මේ විදිහට තියන් ඉන්නවා. කොහොමද දවස් එකමාරක් වගේ යයි. මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් එහෙනම් මම අද වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අපේ වගාවේ අප්ඩේට්ස් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දිගටම බලාපොරොත්තු වෙනවා. ඉතින් එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you for watching.